සුබ දවසක් ඔයාලා හැමෝටම. අද පිළිගන්නවා දිල්ලි ප්ලාන්ට් නර්සරි එකට ඔයාලා හැමෝම. ඉතින් අද මම කතා කරන්නේ හරිම ලස්සන පැලයක් ගැන. ඉතින් ඔයාලා දන්නවා ඇති මෙයා ඇමරිලිස් පවුලටම තමයි මෙයාත් අයිති වෙන්නේ. ඒ කුලේම ශාකයක්. ඉතින් ලිලි වර්ගයක්. මෙයාව හඳුන්වනවා ප්‍රදේශය අනුව ඉතින් වෙනස් නම් තියෙනවා මෙයාට. ඉතින් මේ අපේ පැත්තේ නම් මෙයාව හඳුන්වන්නේ ගොඩමානෙල් කියලා. ඉතින් හරිම ලස්සන මලක් වලට පේනවා ඇති. හරිම සුවඳයි. ඒ වගේම ඖෂධි වටිනාකමකුත් තියෙන ශාකයක්. ඉතින් අපි අද බලමු මෙයාගෙන් කොහොමද පැල හදාගන්නේ. මෙයාගේ වගා බඳුන් මාධ්‍ය මිශ්‍රණය මොකක්ද එහෙම කියලා අපි බලමු. ඉතින් බඳුන කොහොල මෙයාලා හිටව ගන්න ඕන නම් මම හැමදාම ඔයාලට කියලා දෙනවා වගේ වැලි මතු පිටිපස්ස කොම්පෝස්ට් පොහොර වගේ දෙයක් එකතු කර ගන්නවා නම් හොඳයි. ලිහිල් මාධ්‍යයක් අපි ජලය එකතු කරාම බැස යන විදිහට තියෙනවා නම් හොඳයි. මොකද නැත්තම් මෙයාගේ බල්බයක් තියෙන හින්දා ඉක්මනට නරක් වෙන්න බලනවා බල්බය. ඉතින් ඒ නිසා අය වගේ ලිහිල් මාධ්‍යයක් ඔයාලා තෝරගන්න. ඉතින් ඒ වගේම බල්බයකින් එක පැලයක්කට අමතරව මේ වගේ පඳුරකුත් හැදෙනවා. නමුත් ටික කාලයක් යනවා ඒකට. ඉතින් අපි බලමු බල්බයකින් අපිට ඉක්මනට පැල ලබා ගන්න පුළුවන් නම් කීපයක්. ඒක හොඳයි. ඉතින් ඒ වගේ ක්‍රමයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මෙයාගේ බල්බ. ඔයාලට පේනවා ඇති. මෙයාගේ පැලේ හැදෙන්නේ. ඉතින් අපි බලමු මෙයාගෙන් කොහොමද පැල එකකට වඩා ලබා ගන්න විදිය කියලා. ඉතින් මුලින්ම අපි මේ විදිහට මේ බල්බය අරගෙන මේකේ මේ උඩ කොටස අපි කපලා අයින් කර ගන්න ඕනේ. කොළ හැදෙන කොටස. මේ විදිහට අපි කපලා ඉවත් කර ගන්නවා. එතකොට ඔයාලට පේන්නේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙයාගේ අපි දැන් පිරිසිදු කැපුම් තලයක් භාවිතා කරලා මෙහෙම මේ අලය වෙන් වෙන්නේ නැති විදිහට සම්පූර්ණයෙන් කොටස් වෙන් වෙන්නේ නැති විදිහට මෙහෙම හතරකට මෙයාව කපා ගන්නවා. වෙන් කපන්න එපා. මේ විදිහට තමයි කපා ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කැපුම් කපපු කොටස් ටික ලං වෙන්නේ නැති විදිහට මෙහෙම පොඩි බාධාවක් යොදන්න. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් කැපුම් කොටස් ටික ඈතට හිටින විදිහට මෙහෙම බාධකයක් යොදන්න. ඔන්න මේක තමයි අපි දැන් හිටව ගන්න අර මං කිව්වා වගේ කොම්පෝස්ට් පොහොර මතු පිටපස් සහ වැලි. මාධ්‍ය මෙන්න මේ ආකාරයෙන් තියලා මුල් හැදෙන කොටස විතරයි අපි ඔහොම යට කරගන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි හදාගන්නේ ආව. ඉතින් මේ විදිහට හදලා මෙයාලා හෙවණ තියෙන තැනකින් තියන්න. දිනපතා ජලය දාන්න එපා. එහෙම වුණොත් මේක බල්බේ නරක් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම කරන්න එපා. ගොඩාක් හෙවණි තියන්නත් එපා. සාමාන්‍යයෙන් පොඩි සූර්යාලෝකයක් ලැබෙන විදිහට තියන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට කට් කරගත්ත බල්බයක් තමයි. ඔයාලා පේන ඇති දැන් එයා හැදීගෙන ඉන්නේ. මම ඉතින් ඉදිරි වීඩියෝ එකකදී පෙන්නන්නම්. එයාගේ කොළ එහෙම හැදුනට පස්සේ කොහොමද පැල ටික කියලා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට ඔයාලා පුළුවන් මෙයාගේ වැඩි පැල සංඛ්‍යාවක් ලබා ගන්න. ඉතින් හරිම ලස්සන පැලයක්. ඔයාලත් ඔයාලගේ ඉවත් එකතු කරගන්න. හරිම සුවඳයි මේ පැලේ. ඒ වගේම ඖෂධි වටිනාකමකුත් තියෙනවා මම මුලින් කිව්වා වගේ. ඔයාලගේ ඉවත් ලස්සන කරගන්න. ඉතින් මෙයාවත් එකතු කරගන්න කියලා කියනවා. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.